දිස්ත්‍රික්කය තුලත් කොළොන්නාව, කඩුවැල, ඒ වගේම සීතාවක, හෝමාගම ප්‍රදේශවලට බලපෑම අධික වුණා. කොළොන්නාව අද වෙනකොටත් 55,000ක වගේ පවුල් සංඛ්‍යාවකට ආපදාව නිසා ඒ බලපෑම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි අද විශේෂයෙන් අවධානය ලක් කරේ මේ දැන් ගරු ජනාධිපතිතුමා සිකුරාදා ඉදිරිපත් කරපු ඒ සහන පැකේජ් එක පිළිබඳවත් ඒක ක්‍රියාත්මක කිරීමේදී එන ප්‍රායෝගික තැන් පිළිබඳවත් ඒකේ ප්‍රගතිය අපි ගත්තා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ ගං වතුර පාලනය පිළිබඳ විශේෂ අවධානය අපි ඒක පිළිබඳ අපි විශේෂයෙන් අවධානය අපි යොමු කරා. මොකෝ මේ වෙලාවෙත් අපිට ගං වතුර ඇත්තටම පාලනය කිරීමට විශාල උත්සාහයක් අපේ නිලධාරීන් අපේ වාරිමාර්ග SLRDC එකේ වැනි ආයතන වලින් ඒ මැදිහත් වීම තුලින් තමයි මේ මෙතෙක් අපිට පාලනයකට මේ විදියට අපිට පාලනය කරන්න හැකි වුණේ. නමුත් ඉදිරියේදී මේකට මුහුණ දීමේ හැකියාව කොළඹ දිස්ත්‍රික්කය තුල මොනවද අපි කළ යුත්තේ කියන එක ගැන සාකච්ඡා කළා. මේක අපිට නිරන්තරයෙන්ම ඉදිරියටත් අනිවාර්යයෙන්ම බලන්න වෙන දෙයක් කියන එක තහවුරු වුණා. සහ මේකත් එක්කම අපිට පැහැදිලි වුණු එක කරුණක් තමයි මේ සියල්ලම අපි සමාලෝචනය කරනකොට කොළඹ දිස්ත්‍රික්කය තුල ඇත්ත වශයෙන්ම හරි සැලසුම් නැතුව දේශපාලන එක දේශපාලන න්‍යාය පත්‍ර මත අතිශයින්ම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර තුල ගත්තු තීරණ නිසා තමයි කොළඹ දිස්ත්‍රික්කය මෙතරම් අවදානමකට ලක් වෙලා තියෙන්නේ කියන එක කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ විදියට අවදානම් තත්වයකට මුහුණ දීලා තියෙන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලි. ඉතින් ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කර විදියට මින් ඉදිරියට මේ විදියට අනවසර ඉදිකිරීම ඒ වගේම අවදානම් සහිත තැන්වල මේ විදියට ජනතාවට ඉදිකිරීම කරන්න මෙවැනි තත්ත්වයන් වලට කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නැහැ කියන එකත් අපි තහවුරු කරා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කය තුල ඒ අවදානම් සහිත ප්‍රදේශවල ඉන්න ජනතාවට විකල්පයන් සාකච්ඡා කළ යුතුත් ඒවට ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක තමයි අපි අද දවසේ සාකච්ඡා කරේ. මොකද මේ විදියට අපිට සැලසුමක් නැතුව නීති රීති ගැන කිසිම තක්සේරුවක් නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ මේ විදියට අපිට කොළඹ සංවර්ධනය කියන නාමයෙන් අනවශ්‍ය විදියට මේ විදියට ඉදිකිරීම කරන්නත් ජනාවාස හදන්නත් ඉඩ දෙන්න බැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒ නිසා කොළඹ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන විදියටත් කොළඹ ජනතාවට මේ විදියට වාර්ෂිකව මේ විදියට මේ ගං වතුර තර්ජනය නිකන් තමන්ගේ ජීවිතේ කොටසක් බවට පත්වෙන තත්වයක් අපි කිසිසේත්ම ඒ විදියට ඒකට ඉඩ තියන්නේ. ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමයි සියලුම අදාළ ආයතන එක්ක අපි කතා කරේ. ඒ අනුව අපි දැන් යෝජනා කරලා තියෙනවා ඒ සියලුම ආයතන එකතු වෙලා අපිට කොළඹ දිස්ත්‍රික්කයේ ගං වතුර පාලනය සඳහා පොදු සැලැස්මක් අපිට ඉදිරිපත් කළා. ඒ අනුව අපි ක්‍රියාත්මක වෙන්න තමයි අපි යෝජනා කරලා තියෙන්නේ.